කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද හදන්නේ බටර් කුකී. මේකට ඉන්ග්‍රීඩියන්ට්ස් 5ක් වගේ තමයි ඕනේ වෙන්නේ. වැලන්ටයින්ස් ඩේ එන හින්දා හાર્ට් ෂේප් තීම් එක අරගෙන තමයි හදන්නේ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අරගෙන ඒකට පාන් පිටි ග්‍රෑම් 300යි ඒකටම කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 100යි දාලා හොඳට කලවම් කරගන්න. මේකත් බටර් ග්‍රෑම් 200ක් බටර් ෆ්‍රිජ් එකේ තියලා හොඳට කූල් වුණාම තමයි ගත්තේ. මොකද මේක අනාගතේ හොඳට කුඩු කුඩු වගේ වෙන්න ඕනේ. ඒක හොඳට අනාගතේ මෙන්න මේ වගේ තමයි ටෙක්ස්චර් එක එන්න ඕනේ. දැන් අපි බිත්තරයක් එකතු කරගමු. හොඳට අනා ගන්න. අපි ගන්න බිත්තරේ පොඩක් පොඩි වුණත් හොඳයි. මොකද මං ගත්ත බිත්තරේ ටිකක් ලොකුයි. ඒක නිසා මම ආයෙත් පිටි ටිකක් දාලා අපේ ඩෝ එක අතේ ඇලෙන්නේ නැති ගානට මෙන්න මේ විදිහට අනා ගන්නවා. දැන් අපි ඩෝ එක ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ පැයක් වගේ. ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි තියාගන්න ඕනේ. බෝඩ් එකකට පිටි ටිකක් දාලා තික්නස් එක සෙන්ටිමීටරයක් වගේ වෙනකන් අපේ ඩෝ එක රෝලින් පින් එකකින් මෙන්න මේ වගේ තුනී කරගන්න. මම අද හાર્ට් ෂේප් කුකී කටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති ෂේප් එකකින් කපා ගන්න පුළුවන්. තුනි කරගත්ත ඩෝ එකේ එක බැජ් එකක් කපලා ඉවර කරගත්තට පස්සේ ආපහු එක ගුලි කරලා ආපහු තුනි කරලා ආපහු ෂේප් කපා ගන්න පුළුවන්. මම අද ගත්ත හાર્ට් ෂේප් කටර් එකෙන් කුකීස් 70ක් වගේ කපා ගන්න පුළුවන් වුණා. පෑන් එකකට බේකින් ෂීට් එකක් දාගෙන මෙන්න මේ වගේ තියාගන්න. කුකීස් ළඟ ළඟ තියාගත්තට කමක් නැහැ. මේවා පිපෙන්නේ නැති නිසා මම මේ වගේ හැන්දක් පාවිච්චි කරගෙන තව පොඩි ඩිසයින් එකකුත් දාගත්තා. දැන් ජෑම් මෙන්න මේ වගේ දාගෙන බේක් කරගන්න තියෙන්නේ. මම සෙල්සියස් 150 විනාඩි 5ක් වගේ බේක් කරගත්තා. වැඩි වෙලාවක් බේක් කරගන්න ඕනේ නැහැ. කුකීස් ලයිට් බ්‍රවුන් වගේ වෙනකොට එළියට ගත්තම හරියි. අරගෙන ට්‍රේ එකේම විනාඩි 10ක් වගේ නිවෙන්න තියන්න. වැලන්ටයින්ස් ඩේ එකට පොඩි ටී ටයිම් ට්‍රීට් එකක් පොඩි ස්නැක් එකක් වගේ මේක හදා ගන්න පුළුවන්. සීනි අඩුවෙන් අපි ගත්ත නිසා ස්වීට්නස් එකත් ගොඩක් අඩුයි. ඊළඟට හරි රසයි මේ කුකී එක. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්නකෝ. වීඩියෝ එක බලනකොට ගොඩක් thank you. ආයෙත් අලුත් රෙසිපි
එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.